ආදරණීය මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලව අදත් මගේ channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතුවා අදත් එදා වගේම එළියට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට හේතුව ඇත්තටම අපේ ගෙදර තියෙන්නේ පාරායිනේ. ඉතින් වාහනේ යනකොට නිතර වාහන සද්දෙත් එක්ක මම කතා කරන සද්දේ ඇහෙන්නේ නැති නිසා තමයි මේ විදිහට එළියට ඇවිල්ලා මම වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔයාලට කියන්න ඔයාලට මතක ඇති මම මේ විදිහට මෙලියට ඇවිල්ලා දවසක් වීඩියෝ එකක් කරලා දාලා තිබ්බ ඔයාලට බලන්න. ඉතින් ඒ වීඩියෝ එක කරේ පොඩ්ඩක් ඔයාලගේ හිත තිබ්බ තැනින් ටිකක් ඉහළට ගන්න හිතාගෙන. මොකද සමහර දේවල් කරද්දී සමහරු හරි බයයිනේ. හරි අමාරුවෙන් කරගෙන යන්නේ. හරි බයෙන්. ඉතින් ඒක නිසා තමයි මම ඒ වීඩියෝ එක ඒ විදිහට කතා කරලා දැම්මේ. හැබැයි ඉතින් මම නොහිතපු විදිහට ඒ වීඩියෝ එක ගොඩක් අය බැලුවා. ඒ වගේම තමයි ඒ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඒ වගේම තමයි ඒ වීඩියෝ එකට ගොඩක් අය ලයික් කරලා තිබ්බා. ඉතින් ඔයාලට මතක ඇති මම ඒ වීඩියෝ එකේ කියනවා අපි අපේ වීඩියෝ ගොඩක් අය බලන්නේ නැහැ. ගොඩක් අය කමෙන්ට් කරන්නේ නැහැ. ලයික් කරන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මම ඔයාලට කිව්වා මතක ඇති කොයි වෙලේ හරි කවදා හරි දවසක අපේ channel එක ජනප්‍රිය වෙලා ඉහළට එන්න පුළුවන්. ඒ වගේම අපි දාන වීඩියෝ ගොඩක් අය බලන දවසක් එනවා. ඒ වගේම ලයික් කරන, කමෙන්ට් කරන දවසක් අනිවාර්යෙන් එනවා කියලා මම එදා වීඩියෝ එකේදී ඔයාලට කීවා. ඉතින් ඔයාලට ඒක මතක නම් ඉතින් බලන්න මම හිතුවේවත් නැති විදිහට දාපු ඒ වීඩියෝ එකට views ගොඩක් ඇවිත් තිබුණා. ඉතින් මේ වෙද්දී 15000ක් වගේ තියෙනවා. ඒ වගේම තමයි ඒකට like comment ගොඩක් ඇවිත් තියෙනවා. ඉතින් ඒ දාලා තියෙන හැම comment එකක්ම ඒවා කියවද්දි දැනෙන සතුට කියන්න වචන නැති තරම්. මාරම සතුට. ඉතින් ඒ comment වලින් මම මාර විදිහට positive වුණා. මාර විදිහට මම මාර මොටිවේෂන් එකක් ගත්තා ඒ කමෙන්ට් වලින්. ඒ ආදරණීයන්ගේ ඒ ආදරණීය අදහස් වලින් වචන වලින් මට දැනුණ සතුට ඇත්තටම කියන්න වචන නැති තරම්. ඉතින් මම ඒ වීඩියෝ එක හිතුවේ නැහැ. එහෙම හිතලා views ගොඩක් ගන්න හිතලා කරපු වීඩියෝ එකකුත් නෙමෙයි. හැබැයි ඉතින් මම ඒ නොහිත කරපු වීඩියෝ එකෙන් මට මාර විදිහට මටම මාර මොටිවේෂන් එකක් ආවා වීඩියෝ ළඟින් කරලා දාන්න. ඉතින් සමහර අය කියලා තිබ්බා ඒ වීඩියෝ එක ඔයාගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වෙයි කියලා. ඇත්තටම එක කිව්වොත් හරි. ඉතින් ඒ වීඩියෝ එකෙන් මට ඔයාලගේ දැනුණ ප්‍රතිචාර ඒ ආදරණීය වචන මට මහා මෙරක් තරම් වටිනවා. මොකද මම හිතුවේවත් නැති විදිහට ඒ වීඩියෝ එක ඔයාලා අතරට ගියා. ඉතින් සමහර පිට රටින් අය අපේ ලංකාවේ අය ගොඩක් ආදරණීය අදහස් මගේ වීඩියෝ එකට පළ කරලා තිබ්බා. ඉතින් මට ඒ තරම් සතුටක් දුන්න ඔයාලට මම පළමුවෙන්ම ගොඩාක් ස්තුති කරනවා. ඉතින් ඒ ආදරයට ගොඩාක් ආදරෙයි. ඉතින් ඔයාලා හැමෝම නිසා තමයි මට ඒ සතුට ලැබුණේ. ඉතින් ඔයාලා හැමෝම දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අලුතින් channel එක පටන් ගන්නෙ කොහොමද කියලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. channel එක පටන් ගන්නෙ කොහොමද? වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද? ඒ වගේම තව සමහරු අහලා තිබ්බා ඇන්තූරියම් වගාව සම්බන්ධ. මොකද මම ඇන්තූරියම් වගාවත් කරනවනේ. ඉතින් ඔය විදිහට ගොඩක් අය ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් එක දේවල් අහලා තිබ්බා. ඉතින් ඒවට මම උත්තරයක් දෙන්නම් ඔයාලට. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, ඉතින් අපි මේ යන ගමනේ කොයි වෙලේවේ අපිව අනික් අයට පෙනේද නොපෙනේද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අපිවත් කොයි වෙලේ හරි හැංගිලා ඉන්න අතරේ අපිවත් මැනිකක් වගේ දිලිසෙන වෙලාවක් එනවා. ඉතින් ඒ ඔප් නැවෙන වෙලාව එනකම් ඔයාලගේ ගමන යන්න කියලා තමයි මම ගොඩක් ආදරෙන් ඔයාලට මතක් කරන්නේ. ඉතින් අපේ හැම දෙයකදීම එහෙමයි. අපි සමහරට කරන දේවල් ලෝකේ කවුරුත් දකින්නේ අපේ උදාහරණයක් විදිහට අපේ ගේ ඇතුලේ ජීවත් වෙන අය පවා අපේ දක්ෂතා හැකියා දන්නේ නැහැ. ඒ අයවා ගණන් ගන්නෙ නැහැ. හැබැයි අපි අපේ දක්ෂතාවයෙන් අපි වැඩක් ගන්න උත්සාහ කරනකොට ඉතින් කොයි වෙලේ හරි අපේ දක්ෂතාවයට
අගයක් වටිනාකමක් අපට ලැබෙනවා. ඉතින් ඒ වටිනාකම අගය ලැබෙනකම් ඔයා ඔයාගේ ගමන යන්න. ඉතින් ඒ වගේම මම දවසින් දවස ඔයාලට තව දෙයක් කියන්න අමතක වුණා. අද මම මේ වීඩියෝ කරන්නේ මගේ පරණ ෆෝන් එකෙන් නම් නෙමෙයි. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මගේ ෆෝන් එක මෙමරි ෆුල් වෙනවා. Samsung M11 ෆෝන් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ වැඩි වීඩියෝ රෙකෝඩ් කරන්න බෑ. ස්ටෝරේජ් ෆුල් වෙලා මුකුත් කරගන්න බැරුව යනවා කියලා. ඒ වගේම මම එදා කිව්වා iPhone එකක් ගන්න හිතේ තියනවා කියලා. හැබැයි iPhone එකක් ගන්න හිතේ තිබ්බට මොකද මං ගෙවලා ගන්නනේ ගියේ. අන්තිමේට iPhone එකක් ගෙවලා ගන්න අමාරුයි. මොකද ක්‍රෙඩිට් කාඩ් වලින් තමයි ගෙවීම් කරලා ගන්න තියෙන්නේ. ඉතින් මට ක්‍රෙඩිට් කාඩ් නැහැනේ. ඉතින් ඒක නිසා අන්තිමේට මම හිත හදාගත්තා වෙන ෆෝන් එකක් ගන්න. ඉතින් ඒ ගත්ත අලුත්ම ෆෝන් එකෙන් තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ ෆෝන් එක තමයි Honor 400 ෆෝන් එක. ඉතින් මේක අලුතෙන්ම ආව ෆෝන් එක. ඉතින් මට හරි සතුටුයි කොහොම හරි මම බලාපොරොත්තු වුණ විදිහට මට අලුත් ෆෝන් එකක් ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඇත්තටම මම ඒ බලාපොරොත්තුන ෆෝන් එක ගන්නත් මට හම්බුනේ මම දුක් මහන්සි වෙලා ඉගෙනගෙන රැතිස්ස නිදි වරාගෙන පාඩම් කරලා විභාග පාස් කරලා මම ගත්ත රැකියාවට පින් සිද්ධ වෙන්න තමයි අද මම මේ ෆෝන් එක ගත්තේ. ඉතින් මේක මම ගත්තේ ගෙවන්න. ඉතින් මේ ෆෝන් එක එකයි ගාණක් වුණා. ඉතින් ඒ එකයි ගාණ ගෙවලා ගන්න තමයි මම මුලින්ම සාමාන්‍ය මුදලක් දීලා මේ ෆෝන් එක ගත්තේ. ඉතින් ඔයා අපි ඇත්තටම බලන්න අපි ඒ කාලේ කරපු සමහර දේවල් අපේ අද වෙනකොට වර්තමානයේ වෙනකොට ඒ දේවල් වලින් අපි මොනවා හරි සතුටක් අපි ලබනවා. එදා අපි දුක් මහන්සි වෙලා අමාරුවෙන් කට්ට කාගෙන ඉගෙන ගත්ත නිසා අද අපිට යම් යම් දේ ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ කාලේ ඉගෙන ගත්තේ නැතුව හිටියන විභාග පාස් කරගන්නේ නැතුව හිටියන පාඩම් කරන්න කම්මැලිකමේ හිටියන ඉතින් ඒ අය ඇත්තටම අද වෙනකොට ගොඩක් ජීවිතේ දුක්බරව ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඉගෙන ගත්තේ නැතත් සතුටින් ජීවත් වෙන මිල මුදල් හොඳින් තියන අයත් නැතුවම නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අපි හැමදේම ඉගෙන ගන්න ඕන. කිසිම දෙයක් බෑ කියලා ෆේල් වුණා කියලා පරාජය වුණා කියලා අතහරින්න හොඳ නැහැ. ඉතින් අපි ෆේල් වෙන තරමට පරාජය වෙන තරමට අපි ඊළඟ ස්ටෙප් එක ගොඩාක් ශක්තිමත්ව නැගී සිටින්න ඕන. ඉතින් පරාජය වෙන්න තමයි අපි ශක්තිමත් වෙන්නේ. ඉතින් මමත් හැමදේම පරාජය වෙච්ච කෙනෙක්. පරාජය වෙලා ඒ හැමදේම කඩා වැටිලා තව ශක්තිමත්ව නැගිට්ටා. ඉතින් එහෙම නැගිටලා තමයි මගේ ජීවිතේ මේ තත්ත්වයට හරි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මං කිව්වා මගේ ජීවිතේ තවත් තියෙනවා ඉහළට යන්න. ඉතින් ඒ ඉහළට යන්න ඕනි ස්ටෙප් ටික මං කොහොම හරි හදාගෙන ගිහිල්ලා මට ඕන තැන මම ගිහිල්ලා නවතිනවා. ඉතින් මාත් එක්ක ඒ ගමන බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් මං ඒ තැනට යයිද කියලා ආසාවෙන් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන් මම ඒ ගමන ගිහිල්ලා ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා මම කොයි වගේ කෙනෙක්ද හිතේ හයියේ මගේ ජීවිතේ දිනන උත්සාහ කරන කෙනෙක් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ගැහැණු වෙච්ච අපි විවාහ වෙලා දරුවෝ හම්බුනාට පස්සේ ඔයාලා හිතනවද අපි මවාගෙන හිටපු අපි හිතාගෙන හිටපු සුන්දර ලෝකේ අපිට ලැබිලා තියෙන අයත් ඇති ලැබිලා නැති අයත් ඇති. ඉතින් වැඩිපුරම තියෙද්දි ලැබිලා නැති අය. ඉතින් ඒ සුන්දර ජීවිතේ අපිට නොලැබුණාට අපි තාම ජීවත් වෙනවනේ. අපිට නොලැබුණ දේවල් කොච්චර තිබ්බත් අපිට ලැබුණ පුංචි දේ ගැනව සතුටු වෙන්න. ඉතින් නොලැබුණ දේවල් ගැන හිතලා දුක් වෙලා වැළපිලා අඬලා ඇත්තටම පළක් නැහැනේ. ඒ නිසා වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න යන්න එපා. පුළුවන් විදිහට ඔයාට ලැබුණ දෙයින් හිත හදාගෙන ඒ දේ බාර අරගෙන සතුටින් ඒක මට උරුම දේ මට හිමි දේ කියලා බාර අරගන්න. ජීවිතේ විවාහ ජීවිතයේදී උනත් ජීවත් වෙනකොට හරි අමාරුයි. මොකද දෙන්නේ කියන්නේ දෙවිදිහ. ඉතින් දෙවිදිහක අදහස් සිතුම් පැතුම් එක තමයි අපි ජීවත් වෙන්නේ. තව කෙනෙක්ගේ විදිහ, තව කෙනෙක්ගේ සිතුම් පැතුම් අපිට හරියන්නේ නැති වෙන්න පුළුවන්.
අමාරුයි. හැබැයි ඉතින් ඒත් අපි අමාරුවෙන් හරි අනිත් එක්කෙනාගේ අදහස් වලට කොහොම හරි ගරු කරගෙන එයාගේ අදහස් වලට ඉඩ දීලා අකමැත්තේ වුණත් හිත හදාගෙන ඒ දෙයට ගරු කරලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතින් අපිට නොලැබුණු දේවල් ගැන දුක් වෙවි ඉන්නේ නැතුව ලැබිච්ච දේ ගැන සතුටු වෙලා ඔයා තවත් ඔයාට ලබා ගන්න හිතපු දේවල් තියෙනවනේ. ඒ කියන්නේ අපි හිතමු අපේ ආර්ථික තත්ත්වය, අපේ සතුට, අපේ සැනසීම, මිල මුදල්, අනිකුත් බාහිර දේවල්. ඉතින් ඔය දේවල් අපිට පුළුවන් ලබා ගන්න. ඔය දේවල් වලට හැබැයි ඉතින් අර නොලැබුණු දේවල් ගැන මේ හිතා හිටියොත් අපට අර ලබා ගන්න තියෙන දේවල් ඇත්තටම නැතුව යනවා. ඒක නිසා හැම වෙලේම නොලැබුණු දේ ගැන හිතන්න එපා. ඒක නොලැබිලා ඉවරයි. ඉතින් කොච්චර හිතුවත් ආයෙක ලැබෙන්නේ නැහනේ. ඒක නිසා ලැබුණු දේ හොඳයි කියලා හිතාගෙන ඔයාට ලං කරගන්න පුළුවන් අනික් දේවල් වෙනේ සටන් කරන්න. සටන් කරන්න අනිවාර්ය අතහරින්න එපා උත්සාහය. මොන දේ කිව්වත්, කවුරු මොනවා කිව්වත්, මොන බාධකාවත් ඔයා කොච්චර මානසික කඩා වැටුණත් අනිත් අප්පරේටව ආයෙ නැගිටින්න. මමත් එහෙමයි. ඔයාලට මතක ඇති මං තව වීඩියෝ එකක් දැම්මා. ඉතින් එක එක විදිහට අපේ ජීවිතේට ප්‍රශ්න එනවනේ. දුක සතුට සමබරව දැනෙනවා. ඉතින් දුක දැනුන වෙලාවට අපි ඇඬුවට කමක් නැහැ. අඬලා හිටියටත් වැඩිය ඔයා ආයෙ නැගිටින්න. ඉතින් නැගිටින අය තමයි ජීවිතේ දිනන්නේ. බඩගින්න දැනෙන අය තමයි බඩගින්නට කෑම හොයාගන්නේ. පිපාසයේ තියෙන කෙනා තමයි එයා බොන්න වතුර ටිකක් හොයාගන්නේ. ඉතින් ඒක නිසා නොලැබුණ දේවල් ගැන හිතන්න එපා. ලබා ගන්න උත්සාහ කරන්න. ඔයාට ලබා ගන්න පුළුවන් දේවල්. මේ ලෝකේ ලබා ගන්න බැරි දෙයක් නැහැ. අපිට පුද්ගලයන් හැර අනිකුත් බාහිර දේවල් ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන්. හිතන්න දුප්පත් කෙනෙක්ට අනිවාර්යෙන් පොහොසත් වෙන්න පුළුවන්. හැබැයි අපි ආදරය කරන කෙනෙක් අපිට නොලැබුණොත් එයාව ලබා ගන්න අපිට පුළුවන්ද? බෑ. අහිමි වෙච්ච කෙනෙක් අපිට ආයේ කවදාවත් ලබා ගන්න බෑ. හැබැයි අපිට බාහිර දේවල්, නොලැබුණු දේවල්, ලැබිලා නැති දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වෙනේ සටන් කරන්න. ඉතින් කොහොම හරි ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්න හේතු හදාගන්න. හැම වෙලේම ඔයාගේ හිත සතුටින් පුරව ගන්න සිතුවිලි තියාගන්න. හිත හදාගන්න හැම වෙලේම හිත ශක්තිමත් කරගන්න. මට අර කරන්න පුළුවන්. මට බෑ කියලා දෙයක් නෑ. මම හිතුවත් මට බැරි නැහැ. කවුරු කොහොම කිව්වත් මම මේක කරනවා. මම මේක කරලාමයි නවත්තන්නේ. මට මෙහෙම කියන කෙනාට මම මේක කරලම පෙන්නනවා. මිනිස්සු ඕනතරම් ඉන්න අපේ හිත රිද්දන අපිට බෑ කියන. අපිව වැඩක් නෑ කියන. ඉතින් එහෙම අයට ඔයාට වටිනාකමක් ඔයා දෙන්න. එතකොට ඒ මිනිස්සුන්ට ඇඬෙන්න එදාට පසුතැවෙනවා මම මෙයාට මෙහෙම කිව්වනේ කියලා. ඉතින් හැම වෙලේම ඔයාව බබලවන්න උත්සාහ කරන්න. ඔයාව හැමෝටම වඩා වටින කෙනෙක් බවට පෙන්වන්න හදන්න. ඔයාට කවුරු හරි අපහාස කරන, ඔයාට ඕවා කරන්න පුළුවන්, ඔයාට කිසිම දෙයක් බෑ. ඔයා කවුද? ඒ වගේ මොන හරි කිව්වොත් ඔයා කවුද කියලා පෙන්වන්න දවසක ඔයා ජීවිතේ දිනන්න. යන්න පුළුවන් ඉහළටම යන්න. මිල මුදල් අතින්, ආර්ථිකය අතින් ඔයාගේ ජීවිතය යහපත්තාතරයට ගෙවන්න, ධර්මානුකූලව හැසිරෙන්න, සමාජයේ වැදගත් විදිහට හැසිරෙන්න. ඉතින් ඔයාම තමයි ඔයාව ගොඩ දාගන්න පුළුවන්. ගොඩක් මිනිස්සු ඉන්නේ අපිව පහත් කරන්න, අපිට බෑ කියලා අපිව කොන් කරන්න, අපිට hina වෙන, අපි දෙයක් කරනකොට අපිට hina වෙන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් hina වෙච්ච දේ hina වෙන කෙනාට hina වෙන්න දෙන්න. එයා hina වේ. අපි අපේ ගමන ගල් ගහන්න දෙන්න. ගහන අය ගල් ගහපු දෙයි. අපි අපේ දේවල් ගොඩ නගා ගමු. අපි හැමෝම එකතු වෙලා කොහොම හරි අපේ ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරමු. මොකද මම දන්න විදිහේ ගොඩක් කාන්තාව ගොඩක් දුක් විඳිනවා. ලෝකෙට හොඳ මූණ පෙන්නලා hina වෙලා වගේ හිටියට හැමෝම හිතින් මොකක් හරි ප්‍රශ්නකින් වද විඳිනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ කාන්තාවන් විදිහට අපිට පුළුවන් හිත ශක්තිමත් කරගෙන අපිට නොලැබුණ දේවල් කොහොම හරි ළඟා කරගන්න. ඉතින් ඒක නිසා මේ ගමන මාත් එක්ක එකතු වෙන්න ගොඩක් කැමති නම් මාත් එක්ක මම ජීවිතේ කොහොමද දිනන්නේ කියලා බලන්න අනිවාර්යෙන් මම ඒක කරනවා. ඉතින් බලන්න කැමතියි මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම ඇත්තටම හරි කැමතියි ගොඩක් අය සතුටින් ජීවත් වෙනවට. දුප්පත් භවයෙන් මිදලා හැමෝම පුංචි මුදලක් හරි ගෙදර ඉඳන් හොයා ගන්නවනම් දවසට රුපියල් 1000ක් ඔයාට හොයා ගන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම හරි සතුටුයි. ඉතින් මම හැමෝටම කියන්නේ ගෙදර ඇත්තටම නිකන් ඉන්න එපා. හිත හයිය කරගෙන දරුවොත් එක්ක, හස්බන්ඩ් එක්ක
කොහොම හරි මේ ගමන යන්න. කවදාවත් කඩා වැටෙන්න එපා. ජීවිතේ අපිට කරන්න බැරි දෙයක් නෑ. ඉතින් කතා කරනකොට ගොඩක් දේවල් තියෙනවා මට තේරෙන්නේ මම්මි. එක මාතෘකාවකට කොටු වෙලා කියන්න ඕන දේවල් මාතෘකා ගොඩක් එකතු කරගෙන කියනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම මේක ඇත්තටම පෙර කිසිම සූදානමක් නැතුව තමයි මේ වීඩියෝ එක කැමරා ඔන් කරගෙන මේ කරන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි ගොඩක් කාන්තාවෝ මූණ දෙන ප්‍රශ්න දුක ඒගොල්ලෝ ගොඩක් කඩා වැටලා ඉන්නේ. ඉතින් එහෙම අයට වචනකින් හරි හයියක් වෙන්න මම කැමතියි. වචනකින් හරි හිත හදන්න පුළුවන් නම් කැමතියි. ඉතින් ඉදිරියේදී ඒක ඒ විදිහට මම කරන්නම් පෙර සූදානමක් ඇතුව. මොකද දැන් මට අලුත් ෆෝන් එකක් තියෙන නිසා මට පුළුවන් වීඩියෝස් ගොඩක් අරගෙන එන්න. ඉතින් කාලය කළමනාකරණය කරගෙන සතියට වීඩියෝ 3ක් මං හිතේ තියන් ඉන්නවා කරන්න ඕනි කියලා. ඉතින් කොහොම හරි කරන්නම්. ඔයාලට අර්ථාන්විත වීඩියෝ මම කොහොම හරි අරගෙන ඉන්න ගොඩක් උත්සාහ කරනවා හැමදාම. ඉතින් එහෙනම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එකට අලුතෙන් එකතු වුණු ආදරණීයවල හැමෝම ගොඩක් ආදරෙන් මම පිළිගන්නවා. ඔයාලා ආස වෙන විදිහේ වීඩියෝස් අරන් එන්න ගොඩක් උත්සාහ කරනවා. අනිවාර්යෙන් මම අරගෙන එන්නම්. ඉතින් තාමත් මගේ channel එකට එකතු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක හොඳයි නම් අර කලින් වීඩියෝ එකේ වගේ like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඒ වගේ හරි රුපියලක්වත් වියදම් වෙන්නේ නැති දෙයින් තව කෙනෙක්ගේ හිත මහ මෙරක් තරම් සතුටු කරන්න පුළුවන්. ඉතින් ඒ දේ ඇත්තටම නොකර ඉන්න එපා. ඒ වගේම මම තව දෙයක් කියන්න හිතුවා. මම ගොඩක් හිතන් හිටියේ අපේ අලුතෙන් channel පටන් ගන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ අය ගොඩක් try කරනවා subscribe 1000 අපේ පළමු පින්ම ඒක කරගන්න. ඉතින් මම කියන්නේ අලුත් අය ඉන්නවා නම් මම ඔයාලගේ channel අනිවාර්යෙන් subscribe කරලා මට පුළුවන් ඒ උදව්ව මම කරන්නම්. ඉතින් මම දන්නේ නැහැනේ. ඒ නිසා ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම එතකොට බලලා ඔයාලගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඒ පුංචි උදව්ව මම ඇත්තටම හරි සතුටින් බාර ගන්න ඔයාලට කරන්න. මොකද අපි හැමෝම ගොඩ යන්න ඕන. මම විතරක් ගොඩ ගිහින් බෑ. මම කැමති මම වගේම තවත් ඔයාලව අඩියක් හරි ඉහළට යනවාට. ඒ වගේම එතනින් එහාට වැටෙන්න නොදී ඔයාලගේ හිතට පුංචි වචනකින් හරි ශක්තියක් වෙලා ඔයාලගේ ගමන ඉදිරියට මරගෙන යන්න උදව් වෙන්නත් මම ඇත්තටම කැමතියි. ඉතින් මම කියන්නේ මහ ලොකු කෙනෙක් නෙමෙයි. මම දන්නේ මට මොනවද කරන්න පුළුවන් ඔයාලා වෙනුවෙන්. හැබැයි වචනකින් හරි ඔයාලගේ හිතට හයියක් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මොකද අපි හැමෝටම අවශ්‍යම දේ තමයි අපේ හිත හදලා කතා කරන අය. එහෙම අය ඇත්තටම හරි අඩුයි. ඉතින් හැමෝටම ඕන තමන්ගේ හිත හදාගෙන ජීවිතේ දිනන්න. ඉතින් ඒ දේ මට පුළුවන් විදිහට මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මොකද මම මේ වචන වලින් තමයි මමත් හිතන්නේ. ඉතින් එහෙම හිතාගෙන තමයි මමත් මගේ හිත හයිය කරගෙන ගොඩක් දේවල් වලට මුහුණ දීලා මේ ගමන කොහොම හරි යන්න try කරන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න කරදර කියලා කවදාවත් එක තැන අඬන පල්වෙමි ඉන්න එපා. ජීවිතේ අපි කොහොම හරි ජය ගමු. ඉතින් එහෙනම් අද නවතින්නම්. ගොඩක් දික් වුණා වීඩියෝ එක. අඩුපාඩු තියෙනවා නම් ඇත්තටම මට කමෙන්ට් එකක් දාන්න. මම කැමති අඩුපාඩුවක් තියෙනවා ඒක හදාගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්න එන්න.